හායි කොහොමද මං දැන් මේ කියන්නේ අපේ හෙල්සින්කි ට්‍රිප් එකේ දෙවනි දවස ගැන. අපි ඉතින් එළියට බහිනකොටම වැස්ස. කොහේවත් නැති වැස්සක්. රෑ හොඳට තිබ්බා. එළියට බහිනකොට වැස්ස. අපි ඉතින් කැබ් එකක් දාගෙන අපි 3 දෙනා උදේට කාලා තේ බීලා වොෂ් දාලා ඔය දැන් ඉතින් යන ගම. මේ ඉතින් අපි ආව තැන. ඒ කියන්නේ මෙතන තමයි අපේ එක්සිබිෂන් එක තියෙන්නේ. උදේට කාලා ආවට මෙතනත් ඉතින් කන්න තමයි තියෙන්නේ. මේ ඉතින් ඇතුළ අපේ ටැග් එහෙම හදලා අපේ කැම්පස් එකේ ළමයිත් එක්ක මේ අපි දැන් ආව ඇතුළට. අපි එකපාරකට ආවා. හැබැයි එදාට වැඩිය අද නම් සෙනඟ ඉන්නවා. සෑහෙන්න සෙනඟ ඉන්නවා. මාර සෙනඟක් හිටියේ. ඔය ඉතින් අපි බලනවා කොහෙටද යන්නේ ඉස්සල්ලාම කියලා 10 20 ගැන ඉන්නවා. මම ඉතින් පොඩි එකක් මං ඉතින් අර දෙන්න කෙනෙක් අහගෙන ඉන්නවා ඉතින්. ඉතින් අපි ඕම් ඉස්සල්ලාම ගියා කන පැත්තට. එතන ඇතුල් වෙනකොටම තිබ්බේ මීටින් එක. ඒ කියන්නේ මොකක් හරි ප්‍රසන්ටේෂන් එකක් කෑම ගැන. ඔය තියෙන එක ස්ටෝල්ස් දාලා ඔය තියෙන්නේ බීම. ඒ කියන්නේ ඇපල් ජූස්. ඒ වගේ අපි ටේස්ට් කරන්නත් දෙනවා. මේ තියෙන්නේ ඒ නිකන් පීට්සා එකක් මොකක් දෙකක්. මේ තියෙන්නේ මොනවද මතක නෑ. මොනවද? කිම්චි. අන්න හරි කිම්චි. තියෙන්නේ කිම්චි. කෑවා. මේ තියෙන සී ෆුඩ්ස් තිබ්බා. මගේ ජීවිතේ පළවෙනි පාරට මම බූවල්ලෙක් කෑව ළමයි. ඔය තුන් චූට්ටක් පේනව නේද බූවල්ලෙක්ගේ කෑල්ලක්. ඒ කියන්නේ බූවල්ලෙක් ඉන්නවා පේනව නේද? ඔය තුන් චූටි උ. ඔය බදින්නේ. ඕ වගේ තමයි කෑවි. අර තියෙනේව තමයි. ඔය දාන්නේ ඔලිව් ඕයිල්ද කොහෙද? මේ මරු හැබැයි රහයි. ඔය තියෙන එක ජූස් වර්ග යාලා ඉන්ට්‍රොඩියුස් කරලා දෙන. ඒ කියන්නේ ෆින්ලන්ඩ් වලම හදන ඒවා ඉතින් යාලා අපිට ගෙනියන්නත් දුන්නා. ඒවා ඉතින් කාලා මේ මෙතන මේ යනවා මේ කුකින් තරගයක්. ඔය ලයිව් යනවා උඩ පෙන්නන ඔය ලයිව් යන එක. මේ අවුරුද්දක් ගානෙම තියෙනවා. අද තියෙන මම හිතන්නේ ෆයිනල් එක. අපි උතන් චුට්ටක් බල ඉඳලා දැන් මම හිතන්නේ ස්වීට්ස් වර්ග තියෙන්නේ. කේක් කුකීස් මේවා උවත් කාලා ඇත්තම කිව්වොත් කන්න බෑ. මේක පොඩි ගේම් එකක්. මේ මම නම් දින්නේ නෑ. දින ණයට විතරයි ඔය තෙල් බෝතලයක් හරිද තෙල් බෝතලේ දෙන්නේ. මේ මම දින්නේ නෑ උනාට කියලා ගිහින් ගත්තා. ඉතින් මේ අපි 3 දෙනාටම දුන්නා ඉතින්. එයා දැනගත්ත මේ ආවේ මේ සෙල්ලම් කරන්නේ මේ තෙල් බෝතලේ ගන්න කියලා. ඊට පස්සේ අපි ගියා මැකැනික් පැත්තට. ඔටෝමොබයිල් පැත්තට. සුපිරි වණ්ඩියක් එහෙම තියෙනවා. ඉතින් ඌව ගලවලා පාර්ට්ස් බෙද ඉන්නවා ඉතින්. ඔය ඉතින් ඌ වගේ ඉතින් අපි ඇවිද මේ පැත්තේ නම් ඉතින් අපිට කිසි වැඩක් නැහැ. ඉතින් තියෙනව බලන්න විතරයි තියෙන්නේ. ඒ වගේ ඉතින් මේ අවුලක් නැහැ. මේ අපිට බෑග් එකක් දුන්නා. රෙදි බෑග් එකක්. ඒක අපි කැමති ඩිසයින්ස් දාලා එයාලා print කරලා දෙනවා. හරි ලස්සනයි අනේ. මේ මම ස්ටිකර්ස් මං හිතන්නේ 5ක් 6ක් තෝරගත්තා. එයා ඒව තැන් වලින් තියලා මේ ඒක පංච් කරලා දෙනවා. හරිම ලස්සනයි. අනේ මම පෙන්නන්නකෝ ඔයාලට අන්තිමේට ඒක කොයි වගේ දෙන්නේ කියලා. එයා දැන් ඔතන චූටක් කරලා තියලා මේ දෙනවා. ඔය කියන්නේ ඕක මේක ගලවන්න බෑ. ඒක මේ ෆෝන් වල හරි බොටල් වල හරි අලවන එකක් කියලා. අන්න අර තියෙන අර කවර ගලවනවා. මේ ඇත්තටම හරි ලස්සනයි. ඒක අර මැද තියෙන එක මේ කළු පාටට හිටින්න බෑග් එකත් කළු පාටේ ඉන්න මේ ඒක ඇත්තට පේන්නේ අපරාධේ. ඒක සුදු පාටට තිබ්බම ඇත්තටම ලස්සනයි. මේ යාල් මොකක් හරි printing කම්පැනියක් මේ යාලගේ කාවේ තියෙන්නේ. බලන්නකෝ. හරි ලස්සනයි. මම උතරින් ආසම මේ හරි යුනිකෝන් කෙනෙක් ඉන්නේ. එයාට. එයා හරිම ලස්සනයි යන්නේ. අන්න මෙන්න බලන්න මැෂින්. දැන් ඉතින් මිනිස්සුන්ගෙන් වැඩක් නෑ මෙයාලට. ඔක්කොම රොබෝටික්ස්ලා තමයි. බලන්නකෝ. අන්තිමේට ඉතින් අපිට අපේ ජොබ් එකත් ගහලා යනවා මෙව්වා හින්දා. දැන් ඉතින් රොබෝටික්ස්ලා තමයි ඉතින් හැමතැනම.
ඕවා තමයි ඉතින් මෙයාලා ප්‍රොමෝට් කරන්නේ කම්පැනිස් වලට. අපි ඉතින් ඉව්ව බලලා කාලා බඩුත් එකතු කරගෙන දැන් ඉතින් යන්න තමයි යන්නේ. බයි බයි හෙල්සින්කි කියන්න තමයි යන්නේ. අර රතු පාට පේන මේ බස් එක. පොඩි මීදුමකුත් තියෙන හැබැයි වැස්ස නන්නේ යන්නේ හොඳයි. ওই තියෙන මං ගත්ත බඩු ටික. දැන් ඉතින් අපි ආපහු කෝපියෝ බලා යනවා. චූටි පොඩක් ගිහිල්ලා තියෙනවා ඉතින්. ආතල් එකේ සින්දුවක් අහගෙන යන්න තියෙන්නේ ඉතින්. මගේ සීට් එකේ හැපෙත්තේ කවුරුත් නැහැ නේ මම බෑග් ටික තියාගත්තා. ඔය ඉස්සරහින් මගේ අක්කලා දෙන්න. ඊට එහා පැත්තේ සීට් එකේ තව අක්ක කෙනෙක් ඉන්නවා. මම ඉතින් පාඩුවේ සීන් එකේ යන සින්දුවක් අහගෙන හොඳ නිින්දක් දැම්මා. යනකම් එනකනුත් නිදි යනකනුත් නිදි ඉතින්. මේ පැය 6ක් විතර යන්නත් එපා ඕක. මේ ඉතින් මේ අපේ බස් එකේ වොෂ්රූම් එකකුත් තියෙන හින්දා අවුලක් නැහැ. ඉතින් ඊ පහසුකම් ඔක්කොම තියෙනවා. ඒ හින්දා අවුලක් නැහැ. ඉතින් අපි කන්න කොහෙන්ද නැවතුනේ ඔය පීරණේ සැපේ යනවා ඉතින්. කාගෙන් කියලා බාදාද මේ වෙලාවේ නම් ඇත්තටම රෑ වෙලා මට වෙලාවක් නම් මතක නැහැ. රෑ හොඳට කට්ටියම කට කපලා නිදී ඉතින්. ඔය තියෙන මම ගෙදර ආවට පස්සේ ඔය තියෙන මගේ බඩු ටික ඔය කන්න ගෙන ආපුවයි බොන්න ගෙන ආපුවයි බෑග් ටිකයි පෑනුයි ඒව මෙව තමයි ඉතින්. හරිද? ඉතින් අවුලක් නෑ ඉතින්. හොඳයි ගමන ගැන සතුටුයි ඉතින්. අවුලක් නෑ ඉතින්. එහෙනම් ඉතින් තව බ්ලොග් එකකින් හම්බෙමු. බයි.